මේ උදාසන දෙවියන් වහන්සේට ස්තුති කරමින් අපි දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරමු. 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 18 වන පදය. මේ 17 වන පදේ නම් අපි නිතර අහනවා, කතා කරනවා, මෙනෙහි කරනවා සහ ගායනා කරනවා. නමුත් 18 වෙනි පදය අපිට උන්වහන්සේ වගකීමක් දීලා තියෙනවා. කියනවා මෙහෙම, සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක. මේ සමගි කිරීමේ සේවය කියන්නේ මොකක්ද? දේව වචනේ අපි අධ්‍යයනය කරනකොට අපි දකිනවා සමගි වීමට නම් වෙන් වී සිටින, එහෙම නැත්නම් නැති වී සිටින අය සිටිය යුතුයි. දේව වචනේ කියනවා පාපය නිසා මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් වෙන් වී සිටිනවා, නැති වී සිටිනවා, විරසක වී තිබෙනවා, ඈත් වී සිටිනවා. විවිධ මේ ආකාරයේ විවිධ වචන මේ සඳහා පාවිච්චි කරනවා. නමුත් මොක වුණත් අපට තිබෙන්නේ එක කාරණයක්, ඒ සියලු දෙනා නැවත උන්වහන්සේ වෙතට සමගි කරන්න. දේව වචනේ පැහැදිලි ලෙස කියනවා ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන උන් තමන් වහන්සේට අපව සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්නා. අපත් උන්වහන්සේගෙන් ඈත් වෙලා හිටියා. ප්‍රශ්නවල හිර වෙලා හිටියා. පීඩාවල හිර වෙලා හිටියා. විවිධාකාර ගැටලුස්වල අපි හිර වෙලා හිටියා. ඒ උන්වහන්සේගෙන් වෙන්වීම නිසා, ඈත් වීම නිසා. නමුත් කවුරුන් හෝ කෙනෙක් මේ අහන ඔබව සහ මාව උන්වහන්සේට සමගි කරා ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. ඒ නිසා අද අපි සැහැල්ලු ජීවිතයක්, සැනසෙල්ල සහිත ජීවිතයක් ගත කරමින් ඉන්නවා. අපේ ජීවිතේ පිළිතුරු අත්දැකීමින් ඉන්නවා. විසඳුම් අත්දැකීමින් ඉන්නවා. ජයග්‍රහණ අත්දැකීමින් ඉන්නවා. පෞල් ජීවිතය තුළ පවා මහා සතුටක් නැත්නම් ප්‍රීතිමත් වාතාවරණයක් අත්දැකීමින් ඉන්නවා. දරුවන්ගේ ජීවිත හරිගැස්සමින් තිබෙනවා, අපි දකිමින් ඉන්නවා. එමනම් අපට වගකීමක් තිබෙනවා. එමෙන්ම සමගි කිරීමක්, අන් අයව සමගි කරන්න. එසේනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නොදන්න යම් කෙනෙක් වෙයිද උන්වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේට සමගි කිරීමේ වගකීම අපට දෙබිනවා. සමහර අය හිතනවා මේක දේවගතිවරයා කරන්න ඕනි, දේවගතිවරිය කරන්න ඕනි. එහෙම නැත්නම් සේවනයේ සිටින පූර්ණ කාලීන සේවයේ සිටින අය, උපකාරක සේවයේ සිටින අය මේක කරන්න ඕනි. නැත. මේ වචනය කියන්නේ අප සියලු දෙනාට දුන් වගකීමක් තමයි සමගි කිරීම. එසේනම් දෙවියන් වහන්සේගෙන් වෙන් වූ අය උන්වහන්සේට සමගි කරන්න. එසේම මේක කියන තව අදහසක් තමයි සමගි කිරීම දෙවියන් වහන්සේ සමග ඉඳලා උන්වහන්සේගෙන් ඈත් වෙලා මොනවා හරි කාරණයක් පදනම් කරගෙන, හරි ප්‍රශ්නයක් වේවා, පීඩාවක් වේවා, පරීක්ෂාවක් වේවා, මොනියම් කාරණයක් හෝ පදනම් කරගෙන යමෙක් දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටිනවා නම් ඔවුන් දැන් දේවස්ථානයට යන්නේ නැහැ. ඔවුන් යාඥා කරන්නේ නැහැ. උන්වහන්සේක ගනුදෙනුවක් නැහැ. ඔවුන්ගේ ජීවිතයේ ධර්මිෂ්ඨකම තුල ගත කරන්නේ නැහැ. අන්න එවැනි අයව උන්වහන්සේට සමගි කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඒක අපට උන්වහන්සේ ඍජුවම පවරා තිබෙනවා. එhmenan මේ උදාසන අපි මෙනෙහි කළ යුතු කාරණේ තමයි අපි කාවද උන්වහන්සේට අද දවසේ සමගි කරන්නේ. හැම දවසකම උන්වහන්සේ අපෙන් මේ වගකීම ඉෂ්ට කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දවසකම අපි බලන්නේ අද කාවද මම ස්වාමිනී සමගි කළ යුත්තේ? අද කොහොමද මම ඔබට සමගි කරන්නේ? මොකක්ද මම පාවිච්චි කරන ක්‍රමය? ඔබ වහන්සේ සුද්ධාත්මනේ මට කියන්න. මට අවශ්‍යයි මේ සමගි කිරීම කරන්න. සමහර විට ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙයි. සමහර විට දරුවන් වේවි. සමහර විට දෙමව්පියන් වේවි. අසල්වාසීන් වේවි. තමන්ගේ හිත මිත්‍රාදී ඥාති සොයුරියන් වේවි. ඕනෑම කෙනෙක් උන්වහන්සේ සමග සමගි වෙලා නැත්නම් ඔවුන් සමගි කිරීමේ වගකීම තිබෙන්නේ ඔබට සහ මටයි. ඒ නිසා අද දවසේ මම යාඥා කරන ඔබ ගැන, ඔබ ඔවුන්ව සමගි කරනකොට ස්වාමීන් වහන්සේගේ ප්‍රියතාවය ඔබේ ජීවිතය තුළ බබලාවි. එවිට ඔබේ ජීවිතයට උන්වහන්සේගේ අනුග්‍රහය බහුලත්වයෙන් ලැබේවි. මම කැමතියි ඔබ ගැන යාඥා කරන්න. යාපත්තු දෙවි පියාණනි, මේ ආසන්න වූ සෑම කෙනෙක් ඔබගේ දාතර බාර කරන්න. ඔවුන්ට අවශ්‍යයි ඔබ වහන්සේගේ වගකීම ඉෂ්ට කරන්න. ස්වාමී අද දවසේ යාඥා කරනවා. අද පමණක් නෙවෙයි, අදින් ආරම්භ කරනවා. ස්වාමිනී සෑම දවසකම ඔබ වහන්සේට මනුෂ්‍යයන් සමගි කරන්න. ස්වාමිනී මේ අසන සෑම කෙනෙකුට ඔබගේ අනුග්‍රහයත් කරුණාවත් දුන මෙන්න. එක්කෙනෙක්වත් විනාශ වීම ඔබගේ කැමැත්තේ නොවන බව ඔබගේ වචනේ කියනවා. එනිසා ස්වාමිනී ක්‍රිස්තුස් වහන්සේ නැතුව යමෙක් පොළවෙන් ගියොත් ඒ කාන්තෙන් මොවුන් නිරයට යාමට සැලසුම් වී තිබෙනවා. එනිසා අපි ඔබගෙන් ඉල්ලනවා ස්වාමිනී එක්කෙනෙක්වත් විනාශ නොවන පිණිස අපට හැකි හැම අයුරින්ම ස්වාමිනී නිර්මාණශීලීව, උපායශීලීව ඔවුන් ඔබට
සමගි කරන්න ඔබගේ කරුණාව අප එකිනෙකා මත නිදහස් කළ මෙන් ඔබගේ මහිමේ දාතන මුළුමනින් බාර කරන ඔබගේ ප්‍රියතාවය අනුග්‍රහයෙන් යුක්තව අප කෙරෙහි වනසේක්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්.